කැවුම් කියන්නේ කෑමක් විතරක් නෙවෙයි. ඒක ලංකාවේ පැරණිම කලාවක්. ඔයාලා දන්නවද? පුරාණ රජ කාලේ දක්ෂ කාන්තාවක් තෝරන්න පාවිච්චි කළ එක සුදුසුකමක් තමයි ලස්සනට කැවුම් හදන්න පුළුවන් වීම. කැවුම් වලට කොණ්ඩයක් ආවේ කොහොමද? ජනප්‍රවාදයට අනුව අතීතයේ කාන්තාවන් තමන්ගේ කොණ්ඩේ පැටි කොණ්ඩ මෝස්තරය ආభాෂයට අරගෙනයි මේ නම සහ හැඩය ලැබුණේ. අච්චුවක් නැතුව උතුරන තෙලේ කොණ්ඩේ මතු කරන එක ගණිතමය නිවැරදි බවක් ඉල්ලන වැඩක්. තවත් පුදුම හිතන දෙයක් තමයි පැරණි ගැමියන් විශ්වාස කළා කැවුම් උයන වෙලාවට අනවශ්‍ය විහිළු තහළු කරන්න හොඳ නෑ කියලා. එහෙම වුණොත් කැවුම් පිපෙන්නේ නැති බවයි ඔවුන් විශ්වාස කළේ. මේකට ඔවුන් කීවේ කටවරද්දා ගැනීම කියලා. ඒ විතරක් නෙවෙයි, ඉස්සර කාලේ සටන් පෙරමුණට යන වීරයන්ට ශක්තිය දෙන්න ගෙනියපු ප්‍රධාන ආහාරයක් තමයි අත්ගුණ කැවුම්. මොකද මේවා සති ගණනාවක් වුණත් නරක් නොවී තියාගන්න පුළුවන්. ඉතින් මේ වගේ අලුත් කෑම සහ තොරතුරු ගැන දැනගන්න අපේ channel එක subscribe කරලා තියාගන්න.